උඟ දෙනෙක් වෙඩින් ගන්නවා නේද? මගුල් කනවා. මේ හද්දා මගුල් කනවා කියන්නේ මොකද්ද? අපි කතාවට නම් කියනවා හද්දා මගුල් කනවා කියලා නේ. හද්දා මගුල් කනවා කියන්නේ මොකද්ද කියලා අහගන්නකො. නැකත් බාර කරවීමේ මගුල 1. මගුල් කීමේ මංගල්‍ය 2. තෑගි දෙන මගුල 3. පෝරුවේ නගින මගුල 4. මහා මගුල 5. දංකුඩ ගෙන යාමේ මගුල 6. ඉසිදිය මගුල 7. මෙන්න මේ 7ට තමයි හද්දා මගුල් කනවා කියන්නේ. නැකත් භාර කරවීමේ මගුල කියන්නේ මනාල පාර්ශවය විසින් මගුල් තුලාව සඳහා නැගැත් සෑදූ පසු ඒවා මනාලියගේ පාර්ශවයට ගෙන ගොස් භාර දීමට උස්වාකාරයෙන් සිදු කරන එකට තමයි නැගැත් භාර දීමේ මගුල කියන්නේ. මගුල් කීමේ මංගල්‍යය මංගල උත්සවයට ආරාධනා කිරීම සඳහා දෙපාර්ශවයේ මාමාවරුන්ගේ නිවෙසට යන දෙපිරිස සඳහා එම මාමාවරුන්ගේ නිවෙස්වල ආහාර පාන සහිතව උත්සවාකාරයෙන් සූදානමක් කරනවා. අන්න ඒකට තමයි මගුල් කීමේ මංගල්‍යය කියන්නේ. තෑගි දෙන මගුල මනාල පාර්ශවය විසින් මගුලට උවමනා යම් යම් දේ මනාලියගේ දෙමව්පියන්ට සහෝදරයන්ට සහ මනාලියට උස්වාකාරයෙන් ගෙන ගොස් භාර දෙයි. උස්වාකාරයෙන් ගෙන ගොස් භාර දෙන එකට කියනවා තෑගි දෙන මගුල. එහෙම නැත්නම් කත් කියන මගුල කියලා. 4 වෙනි එක පෝරුවේ නගින මගුල. චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළ නීත්‍යානුකූලව විවාහය සිදු වී පෝරු මස්තකාරූඪ වන්නේ මෙන්න මේ දවසේ. මනාලියගේ පාර්ශවය වෙත මනාල පාර්ශවය පැමිණීම මෙහිදී සිදු වෙනවා. මේකට තමයි කියන්නේ පෝරුවේ නගින මගුල කියලා. 5 වෙනි එක මහා මගුල නොහොත් මහ ගමන යෑම. මනාලියට දිය යුතු තෑගි භෝග දෑවැදි මෙන්න මේවා අරගෙන මනාලියගේ පාර්ශවය මනාල නිවසට උත්සවාකාරයෙන් පැමිණෙන එකට තමයි මහා මගුල කියලා කියන්නේ. 6 වෙනි එක දංකුඩ ගෙන යාමේ මගුල. මේවා වර්තමානයේ සිදු වෙනවද පොඩ්ඩක් බලන්න. දිනකට පසුව මනාලියගේ සමීප ඥාතීන් අතහැරුණු මගහැරුණු තෑගි භෝග ඔක්කොම කඩ බැඳගෙන මනාලිය ජීවත් වෙන නිවසට ගිහින් සතුරු සාමිචියේ යෙදිලා නැවත කතා බහ කරලා එන එකට තමයි මේ දංකුඩ ගෙන යාමේ මගුල කියන්නේ. අදටත් දකුණු පළාතේ නම් මේක සිද්ධ වෙනවා. 7 වෙනි එක ඉසිදිය මගුල. මේ කියන්නේ ලිපගිනි තියෙන මගුල. මූලාශ්‍රයක තියෙන්නේ පැරණි ජ්‍යොතිෂවේදීන් මේ සද්දින මගුල් සඳහා නැකත් සාදවා දෙනවා. ඒ නැකුත් සාදාගෙන කිරිපස් කැවුම් හදාගෙන නැත්තම් ඇඹුල් තියල් හදාගෙන පහතරට වෙරළ බඩ පැත්තේ නම් හෙළ සිරිතට අනුව මේ කරන චාරිත්‍ර වාරිත්‍ර තමයි මේ අපි සඳහන් කරේ. මේ 7 දවසේ මගුල් කනවා කියන්නේ මේකට තමයි. ඇත්තටම මේක උපුටාගත් කාරණයක්. මුල් අයිතිකරුවන්ට ඔවුන්ගේ මේ තොරතුරු සපයා දීමට අපි ස්තුතිවන්ත වෙනවා.